Hello guys, welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද මම අරගෙන ආවා මගේ Shein unboxing video එක. මම Shein එකේ orders කිහිපයක් දැම්මා. ඉතින් ඒ ටික ඇවිල්ලා තියෙනවා. මම හිතුවා ඉතින් ඒ ටික ඔයාලත් එක්ක share කරගන්න මම මොනවාද Shein එකකින් ගත්තේ කියලා. ඉතින් කීපයක්ම තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. orders කීපයක්ම දාලා තියෙනවා. මට හිතෙනවා ඔයාලත් එක්ක share කරගන්න ඒ ටික. මම සම ටිකක් ඉතින් ආසේව තමයි කොහොමද අපි order කරගන්නේ. බලමු ඉතින් මම මොනවද Shein එකෙන් ඕඩර් කරගත්තේ කියලා මම අද වෙනසකටත් එක්ක එළියට ආවා. ඉතින් අපි එකින් එක බලමු. මම ඇඳලත් පෙන්නන්නම්. ඉස්සෙල්ලාම වීඩියෝ කරලා ඊට පස්සේ මම මේවා ඩ්‍රෙස් කරලා ෆොටෝ හරි වීඩියෝ හරි දාන්නම්. උඩින් දාන්න Shein එකෙන් තිබ්බ ෆොටෝ එක ප්‍රයිස් එක. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි දැන් මුලින්ම මෙන්න මේකට ස්කීනි දෙකක් තියෙන්නේ. ඒක ඇත්තටම මම දැම්මේ නිකන් ඒක ගොඩාක් ගණන් නැහැ. එකෙන් දෙකක් දැම්ම නංගිටයි මටයි. මේ තියෙන්නේ රෝස් එකයි රතු එකයි තමයි දැම්මේ. මේ තියෙන්නේ රතු එක. මේක මෙහෙම තමයි අර පිටේ ලස්සනට මෙන්න මේකට තමයි ගත්තේ. මේ පිටේ සමනලේ තමයි ඉන්නේ. අර ලස්සන ස්කීනියක්. තියෙන අර පිට කපපු ටී-ෂර්ට් එක වැඳලා මෙන්න මේක මෙහෙම ඩ්‍රෙස් කරන්න පුළුවන් ලස්සනට සමනලව පේනවා. මේ තියෙන්නේ රෙඩ් එක. මේ තියෙන ඊට පස්සේ පින්ක් එක. නංගි පින්ක් එක ඉල්ලුවා. මම රෙඩ් එක ගත්තා. බල්ලෝ කෑ ගහනවා. ඉතින් මුලින්ම ඔය දෙක. ඒ දෙක නම් එච්චරටම කොහොම එකක් නෑ. ඒත් මං ආසයි මංගාව නැහැ අර ඉතේ ලස්සනට තියෙන ස්කීනි එක. ඒ නිසා ඒක දැන් මේක ඇත්තටම ලොකු ගාණක් උනේ නැහැ. ඊළඟට තියෙනවා මෙන්න මේක. එන්න මේක නම් මම හරිම ආසාවෙන් දැම්මේ. හරිම ආසාවෙන්. මේක මොනවද මේ? guys මෙන්න මේ টොප් එක මම හරිම ආසාවෙන් දැම්මේ. මේක body shape টොප් එකක්. මේක මම දැක්කා. මෙහෙම තමයි තියෙන්නේ. අර යටින් ලියෝටාඩ් එක වගේ මෙන්න මෙහෙම තියෙනවා. මේ টොප් එක අපි ඩෙනිම් එකත් එක්ක ඇඳහම අපි පාත් වෙද්දී යනවා කොහොම හරි කරද්දී උඩට එන්නේ නැහැ. දැන් අපි අඳින්න සාමාන්‍ය টොප් අර මේක අර බොඩි ෂේප් විදියට ලස්සනට පේන එකක්. මෙතනින් පොඩි කට් එකක් තියෙනවා. මම මේ টොප් එකට මාරම ආසයි. අනික හෙට මෙහෙට මෙයා වෙන්නේ නැහැ. අර යටින් සෙට් වෙන නිසා. ඉතින් මේක තමයි ඒක මම මේ වැඳලා ඔයාලට ෆොටෝස් දාන්න. ඒක ඉක්මනින් කරගෙන යනවා. මොකද වෙලා යනවා. ඊළඟට තියෙනවා මම ආසම টොප් එක. මම මේක ගොඩක් දවස් ඉඳලා මේ පේජ් එකෙනුත් දාන්න බලන් හිටියේ. ඊට පස්සේ ඉතින් මම දැම්මා. මොකද මේ টොප් එක ප්‍රයිස් එක වැඩි. කියන අපේ සාමාන්‍ය මේ টොප් වල එහෙම ප්‍රයිස් එක යන්නේ නැහැ. යන ඒවා තියෙනවා. මේ ඉතින් මම මේක මාරම ආසයි. මේ තියෙන්නේ টොප් එක මාරම ලස්සනයි. මං කලර් එකටත් පුදුම ආසයි. මේකේ තියෙනවා කලර්ස් ගොඩාක්. වැඩිපුරම කට්ටිය අඳින්නේ බ්ලූ එකයි මේ පින්ක් එකයි. මේකේ අත් දෙක අර ලස්සනට මේ ෆ්‍රිල් එකක් වගේ ෆ්‍රිල් එකක් නෙමෙයි මෙන්න මේ විදිහට අර මාරම ලස්සනට තියෙනවා අත් දෙක එහෙම. මේ මම ෆොටෝස් දාන්න මං ඇඳලා අර අවුරුදු කාලේට අඳින මේ අර ඒවා තියෙන අන්න ඒ වගේ ඒක හරිම ලස්සනයි. ඒකේ කලර් එකත් පොඩි මෙතනින් පොඩි යටින් පොඩි V shape එකකුත් තියෙනවා. ඒක මාරම ලස්සනයි. මං ඇඳලා පෙන්නන්නම්. ඒකයි ගොඩාක් නෑ ඉතින්. ගොඩාක් දේවල් නැහැ. ඉතින් බලමු. මම පෙන්නන්නවා ඒවා ටික. මට මාර වැඩක් වුණා. මම මේකත් එක්කම සන්ග්ලාස් දෙකක් ගත්තා. ඉතින් ඒක මම පාවිච්චියට ගත්තා. ඒක ටිකක් හොඳ සන්ග්ලාස් දෙකක් ලස්සනයි. මම ලස්සන නිසාමයි ගත්තේ. මෙතනින් අර පොඩි ගෝල්ඩ් එක එන්නේ. අන්න ඒක තමයි ගත්තේ. මම ඒක දාන් ගියා කොහොම හරි. ඒක එද්දි වැටිලා. ඇත්තටම මම දැක්කේ නැහැ. මම බයික් එකේ එද්දි මගදී දැක්කේ ඒක වැටිලා. අපරාධේ ඉතින් මම අද වීඩියෝ එකට පෙන්නන්න හිටියේ. ඉතින් ඒක මම කලින්ම ගත්තා. මට ගමනක් යන්න වෙලා. එක ඉවරයි සැලි අපරාධේ. ඊළඟට තියෙනවා බැගි ටී-ෂර්ට් එකක්. මම සාමාන්‍යයෙන් බැගි ටී-ෂර්ට් අඳින්නේ නැහැ. ලොකු ආසාවක් නැහැ. ඒත් මම ගත්තා. මේ මීටරට ලොකුයි මේවා. ඉතින් සාමාන්‍ය බැගි ටී-ෂර්ට් නෙමෙයිනේ. මෙන්න මේක. අර අංක තියෙන්නේ ගහලා දැන්. අන්න එකක් තමයි ගත්තේ මෙන්න මේක. මම ෆොටෝස් දාන්න. මේක ටිකක් ලොකුයි.
මම සාමාන්‍යයෙන් දැන් ෂෙයින් එකේ මම දැන් ටිකක් ඕඩර් කරලා තියෙන නිසා මම කලිනුත් එක එක පේජ් වලින් ෂෙයින් එකෙන් ගෙනන ඕඩර් කරානේ. මම ස්මෝල් සාමාන්‍යයෙන් අපි ලංකාවේ ෂොප් එකකට ගිහිල්ලා ගත්තී මගේ වගේ එකක් තියෙන කට්ටිය ගන්නේ මීඩියම් නේ. ඒත් ෂෙයින් එකෙන් කවදාවත් ඕඩර් එකක් දාද්දි මගේ වගේ බොඩි ෂේප් එකක් තියෙන කට්ටිය මීඩියම් දාන්න එපා ස්මෝල් දාන්න. ස්මෝල් තමයි හරියටම හරියන්නේ. ඉතින් මම දැන් මේක මම දැම්මේ ස්මෝල්. ඒත් ඇවිල්ලා තියෙන ඔයාලට පේනවා ඇති මේ ෂෙයින් කියලා ගහලා තියෙනවා XS ඇවිල්ලා තියෙන කියන එක්ස්ට්‍රා ස්මෝල් මට දාලා තියෙන්නේ මම ස්මෝල් දැම්මට ඒත් මේකේ සයිස් එක බලන්න මේක ෂේප් මොකද මේක බැගි එකක් නිසා ඒක ලස්සනයි මෙන්න මේ විදිහට කාරේ මෙහෙම V ෂේප් එකකට තියෙන්නේ ඒක ලස්සනයි මොනවාවත් මම ළඟ එහෙම බැගි ටී-ෂර්ට් නැහැ ඒක නම් මේක ඕඩර් කළේ. තව චුට්ටයි තියෙන්නේ මහා ගොඩක් ඕඩර් කළේ නැහැ මොකද මේ වල ප්‍රයිස් එක චුට්ටක් වැඩිනේ. ෂෙයින් එකේ ටැක්ස් වදිනවා ඒවත් එක්ක ඊළඟට ඕඩර් කළා ස්කර්ට් එකක් මම ළඟ දැන් බිග් ස්කර්ට් සාමාන්‍යයෙන් ඉස්සර නම් අඳින්නේ අම්මලා වගේ කියනවනේ. ඒත් දැන් දිග ස්කර්ට් අඳිනවනේ ඕනම ගෑල් ළමයෙකුණත් අඳිනවා ලස්සනට පොඩි ටොප් එකක් ඇඳහම ලස්සනයි. මෙන්න මේ big skirt එක ඕඩර් කරේ යටින් මේ විදිහට ෆ්‍රිල් එකක් තියෙනවා. ඉස්සරහින් මේ විදිහට ඕපන් එකක් තියෙනවා. ඔන්නම. ඉතින් පේනට වැඩි මම ඇඳලා දාන්නම් ෆොටෝ එකක් වීඩියෝ එකක්. එතකොට මේ ලස්සනට පේනවාද? අපි මෙහෙම පෙන්නුවට ඒකේ ලස්සනට හැඩ පේන්නේ නැහැ. ඇඳලා පෙන්නුවම තමයි ලස්සන. අපි මම ෂෙයින් එකේ ඕඩර් එකක් උනත් දාද්දි තියෙන ඕඩර් කරන්නේ ෆොටෝ එක දාන්න බලන්න රිවිව් බලන්න හොඳට. බොඩි ෂේප් එකක් තියෙන කෙනෙක්ට මේක සෙට් වෙයිද එහෙම කියලා බලලා තමයි ඕඩර් එක දාන්නේ. අතුල අඳුරින් හින්දා මෙතනට ආවා. අපි ඉන්නවනේ බල්ලෙක් ගෙනල්ලා එයා ඉන්නේ මෙතන. ඉස්සරහට වෙලා ඉන්නේ. මොකද එයාට තාම කූඩුවක් හදලා නැහැ. මේ ඉතින් බල්ලා ඉන්න නිසා ඇස්සෝ වෙනවා. හරියට. ඊළඟට තියෙනවා මේක බැලුවා. මම මේ ටික බැලුවා. මොකද වීඩියෝ එකක් කරනකම් මට ඉවසන්න බැහැ. අන්දලත් බැලුවා මේවා. ඔයාලට වීඩියෝ එක ගෙන කලින් මේ තියෙන්නේ නයිට් ඩ්‍රෙස් එකක්. කියන්නේ නයිට් ඩ්‍රෙස් කියන්නේ සාමාන්‍යයෙන් ඩ්‍රෙස් අඳින්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ ෂෝට් එකයි টොප් එකයි ඕඩර් කරා. ඒක ලස්සනයි. මේක මම හැදුවේ වයිට් එකයි බ්ලැක් එකයි ගන්න. ඒක තිබ්බේනේ අර කව් එක. අන්න ඒක තිබ්බේ නැහැ. ඉතින් මෙන්න මේ පින්ක් එක තිබ්බ පින්ක් එක ගත්තා. ඒක තමයි ෂෝට් එක. එතකොට මේක තමයි টොප් එක. පේනවද? මෙන්න මේක තමයි টොප් එක. ඒක කිට් එක ඉන්නේ. ඒක කිට් එක ඉන්නේ. ඒක ලස්සනයි. ඒකයි තව දෙකක් වගේ තියෙන්නේ ඉවරයි. වීඩියෝ එක මම හිතනවා දිග නැති වෙති කියලා මම ඉක්මනට පේනනවා වැඩි කය ගහන්න නැතුව. මේක තමයි බෙස්ට් එක. මේක තමයි මම ආසම එක මේ ටිකෙන් මාරම ආසම ටික මේක තමයි. පොඩි ඩිසන්ට් ටොක් එකක් තියෙන්නේ. මේක මම ලංකාවේ පේජ් වල හෙව්වා මට ෂෙයින් එකෙන් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ ෂෙයින් එකෙන් මම මේ ෆ්‍රොක් එක ලංකාවේ පේජ් වල හෙව්වා මට ඒත් හම්බුනේ නැහැ මොකද මම මේකට කියන නම දන්නේ නැහැ. මේක කට්ටිය අඳිනවම දැකලා තියෙනවා. මේ මෙතනින් බෑල්ට් එකක් එනවා. ඉතින් ලස්සනට රෙල් ටිකක් වගේ මෙන්න මෙහෙම. අනේ මම ඒක ඇඳලම් පෙන්නන්නම් බටන් ටිකක් තියෙන උඩ ඉඳලා යටටම. මේක චුට්ටක් ප්‍රයිස් එක වැඩි. මෙන්න මේ ෆ්‍රොක් එක රුපියල් මේක රුපියල් 6000 ගාණක් තමයි උනේ. ප්‍රයිස් එක වැඩි. ඒත් මේක මාරම ඩීසන්ට් ඇඳහම අර කැලි බෑලි මුකුත් නැහැනේ. මොකද මම ළඟ දැන් වැඩිපුර තියෙන්නේ අනම්මනම් කැලි බෑලි තියෙන ඒවා. ඒකයි මම මේක ඕඩර් කරේ. මේක මාර ලස්සනයි. වැදගත් ගමනකට එහෙම යද්දි මාරම ලස්සනයි. ඒ නිසා මම මේක ගත්තා. මම මේ වඳින ඔක්කොම වීඩියෝ දාන්න. අර එකම එකයි තියෙන්නේ. ඒකත් මම දැම්මා. ඒක තමයි මෙන්න මේ ස්ලිපර්ස් දෙක. ඒක මාරම ලස්සනයි. චුට්ටක් මෙන්න මේ පටිය ලොකුයි. මම සාමාන්‍යයෙන් මගේ කකුල මම ස්ලිපර්ස් බිස්නස් එක කරනවානේ. මම සාමාන්‍යයෙන් දැන් මේ වල සෙරප්පු දෙකලා ඇති වෙලා තියෙනවා. මොකද අපි නෝමල් ෂොප් එකේ තියෙන ඩිසයින්
ගොඩක් වර්ග තියෙනවා. normal flat slippers, platform ඒවා. ඒ නිසා මට දැන් දෙකලා ඇති වෙලා මට set වෙන slipper එකක් ඇත්තෙම නැහැ. මම කැන්ඩි කරත් ගිහලා බැලුවා තියෙන්නේම ওই ජාතිය. ඊට පස්සේ සරප්පු දෙකක් ගන්න නැතුව ආවා. මම ඊට පස්සේ මට වෙනසකට යන්න ඕන නිසා ඒකයි මම මෙන්න මේක ඕඩර් කරේ. මම බයෙන් දැම්මේ. ඒත් හරියටම size ඇවිල්ලා තියෙනවා. ඒත් මෙන්න මේ වඩේ චුට්ටක් ලොකුයි. ඒත් එක ඇච්චර අවුලක් නැහැ. ටිකක් උසයි. ප්‍රශ්නයක් නැහැ. අසයික. මම දැන් chain එකකින් දාපු items ටික ඉවරයි. තව එකක් තියෙනවා. ඒක විශේෂ එකක්. ඒක මට එව්වේ මගේ වීඩියෝ බලන පුංචි small business එකක් කරන අක්ක කෙනෙක්. එයා ඇඳුම් මහන එක තමයි කරන්නේ. ඉතින් මට ලස්සන gift එකක් එවලා තියෙනවා. මේක දැන් එවලා ටික දවසක් වෙනවා. ඒත් මං අර ඒක වෙනම පෙන්වන්න බැරි නිසා මම තියාගත්තා මගේ මේ chain unboxing එකත් එක්කම ඒක පෙන්නනවා කියලා. මම ඒක දැන් ඔයාලට පෙන්නන්න ලස්සන frock එකක් තමයි එවලා තියෙන්නේ. මගේ මුකුත් design එක මුකුත් ඉල්ලගත්තේ නැහැ. මගේ සයිස් එක හිම අහලා මේක ඉවරලා තිබ්බා. හරිම ලස්සන charm ගවුමක්. ඉතින් ඒක ඔයාලට වටි දැන් ගොඩක් බලනවානේ මේ වීඩියෝස් ඉස්කෝලේ යන නංගිලා එහෙම යාලට ක්ලාස් එහෙම අදින්න ඒක ගොඩක් ලස්සනයි. ඉතින් මම ඒක දැන් ඔයාලට පෙන්නන්න. මෙන්න තියෙන මේ ෆ්‍රොක් එක ලස්සන කලර් එකක්. දෙකක් ලස්සන ෂෝට් එකක්. කියන්නේ කොට එකක්. මෙන්න මේක මෙහෙම තමයි එන්නේ. මේක මම ඇඳලා පෙන්නන්නම්. ලස්සන ගවුමක්. කලර් එකටම හරි මාසයි. ඒකේ ලස්සන ලයිට් කලර් එකක් තියෙන්නේ. මේ ඇඳලා දැන් ෆොටෝ එකක් වීඩියෝ එකක් දාන්න. ඔයාලට කැමති නම් එයාගෙන් ඕඩර් කරගන්න පුළුවන්. එයා ලස්සනට මහලා දෙනවා. ගෙදරට ඩිලිවරි කරනවා. ඕනම තැනකට මම නම්බර් එක දාන්නම්. මම නම්බර් එක දාන්නම් මෙතනින් එයාගේ. ආව කන්ටැක්ට් කරගෙන ඔයාලට මේක ඕඩර් කරගන්න පුළුවන්. මේක free size මං හිතන්නේ ඉන්නේ extra small ඉඳලා large XL වෙනකම් මේක අඳින්න පුළුවන්. මොකද ඇදෙනවා කිව්වට මේක දැන් තමන්ගේ body shape එකට fit වෙනවා. ඒක ලස්සනයි. මම නම්බර් එක දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේකට ආස කෙනෙක් ඉන්නවා නම් order එකක් දාගන්න. අනික price එක මාරම අඩුයි. රුපියල් 1000යි වෙන්නේ මේක. 1000කට එහෙම ඇඳුමක් ගන්න අමාරුයිනේ. ඉතින් මේ frock එක ඔයාලට යක්කගෙන් රුපියල් 1000කට ගන්න පුළුවන්. ලස්සනයි. ඉතින් ක්ලාස් අඳින්න එහෙම යන්න ඒ ෆ්‍රොක් එක ලස්සනයි. එහෙනම් ඉතින් මම මෙතනින් මගේ මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ආය ලස්සන vlog එකකින් හම්බෙමු. එහෙනම් ඉතින් ගිහලා එන්න. bye.